කොහොමද ඉතින් ඔයාලා ඔක්කොන්ටම අද ඉතින් මම දැන් යන්නේ පෑන් එක. පෑන් එකක් කිව්වම ඉතින් මේ ලොකු පෑන් යන්නේ මේ පොඩි දාඩියක් දැම්මම ඉතින් පොඩි හුලක් කෙන ඉතින් පෑන් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් අපිට මේකට වැඩි ලොකු බඩු ඕන වෙන්නේ නැහැ. ඉතින් ගෙදර තියෙන බඩු වලින් මේක හදාගත්ත හැකි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම මේ පෑන් එක හදන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ අපිට මේ ටික තමයි ඕනේ ඉන්නේ අපි පෑන් එක හදන්න. ඉස්සෙල්ලා මම මේ විදිහට අරන් තියා නූල් ඉවරෙච්ච නූල් කෝන්නයක්. ඉතින් අපිට මේ අපේ මෝටරේ මේ නූල් කෝන්න එක උඩින් අලව ගන්න ඕන. ඊට කලින් ඉතින් අපේ මේකේ මේ තියෙන වයර් මන් ටිකක් වයර් දිගට අරන් තියන්නේ. ඇයි අපිට මේක ඇතුලෙන් ගිහින් තමයි ගන්න ඕනේ එලි. එහා පැත්තේ. හරි ඉතින් මම මේ විදිහට ඉස්සෙල්ලා වයර් ටික මේක ඇතුලට දා ගන්නවා. හරි ඉතින් දැන් ඊට පස්සේ අපේ මෝටරේ මෙහෙම අලව ගන්න තමයි ඕනේ. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට මෝටරේ නම් අලව ගත්තා. හරි ඉතින් මේක පැත්තකින් තියාගමු. නේද? හරි ඉතින් යාළුවනේ දැන් ඒක පැත්තකින් තිබ්බට පස්සේ මේ වගේ මම පීස් දෙකක් අරන් තියෙනවා. මේ පීස් දෙක ඉතින් මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙක තියලා ඉතින් අලව ගන්න ඕන. ඉතින් අපි ඒකත් මෙහෙම අලව ගමු. හරි ඉතින් යාළුවනේ මෙහෙම එක පීස් එක අලව ගත්තා. දැන් ඉතින් අනිත් පීස් එකත් අලව ගන්න ඕන. මෙහෙම තියලා. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට මේක අලව ගත්තා. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ මේකත් ඉතින් මෙහෙම උඩින් තියා අලව ගන්න. ඉස්සෙල්ලාම ඉතින් වයර් ටික මේ පීස් එකේ තියෙන මේක ඇතුලෙන් දා ගන්න ඕන. හරි ඉතින් ඒකත් අපි අලව ගමු ඉතින්. මගේ පීස් එක යාළුවනේ හයි වෙලා නැහැ ඉතින්. ඔයාලට පේනවා කමක් නැහැ. ඉතින් අපි මේක අලවගෙන ඒක අලව ගමු. හරි ඉතින් යාළුවනේ මේක නම් අලව ගත්තා මේ විදිහට. හරි ඉතින් දැන් අපිට ආයේ මේ දෙක අලව ගන්න ඕන ඉතින්. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේකත් ආයේ අලව ගමු. හරියට ගම් ටිකක් ගාලා වැඩිපුරත් එක්ක. හරි ඉතින් යාළුවනේ මේ දෙකම අලව ගත්තා. දැන් ඉතින් මේ CD එක මේක උඩින් අලව ගන්න. ආයේ කැඩෙයිද දන්නේ නැහැ ඉතින් යාළුවනේ. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඒක හරි මේ පාර නම් කැඩුන්නේ නැහැ ඉතින්. දැන් ඉතින් අපිට ගන්න තියෙන්නේ මේ අයිස්ක්‍රීම් මේ වගේ ඉතින් අයිස්ක්‍රීම් කෝට් එකක් ගන්න. අරන් හරි මැද ඉතින් හිල් කරගන්න. මම නම් ඉතින් හිල් කරගත්තා. මම ඉතින් කතුරෙන් තමයි හිල් කරගත්තේ. ඒක ඉතින් අපේ මෝටරේට දාන්න ඕන. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට මේ තට්ටත් හයි කරගත්තා. ඔයාලට පේනවා. හරි ඉතින් දැන් අපිට මේකට ගන්න තියෙන බැටරි අයි ස්විච් අයි හයි කරන්න. ඒකත් දැන් ඉතින් අපි හයි කරගමු. අපි ඉස්සාම ඉතින් මෙතන ස්විච් එක හයි කරගමු. හරි ඉතින් ස්විච් එක නම් හයි කරගත්තා. ඊට පස්සේ ඉතින් බැටරිය තමයි හයි කරගන්න තියෙන්නේ. බැටරියේ ධන වයර් එක ස්විච් එක එකවර එකට අමුණන්න. ඊට පස්සේ
ස්විච් එක එකවර මෝටර් එක වයර් එකට අමුණන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ මෝටරේ ඉතුරු වයර් එක බැටරි අනිත් වයර් එකට අමුණන්න. හරි ඉතින් යාළුවනේ ඔක්කොම වයර් ටික නම් සෙට් කරගත්තා. යාළුවනේ ඉතින් මම මේ විදිහට බැටරියත් අයිනකින් අලව ගත්තා. අපි මේ ස්විච් එක දාලා බලමු දැන් ඉතින් මේක වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා ඉතින් මේක හොඳට වැඩ කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. බැටරියත් ගැලවුණා යාළුවනේ.